पूजनीय गणपतियु महासंघरत्ने अवसरे कार्मिक सत्पुरुषों वीर तेलसिकट पेर अपवर्ति वदाल न्यावल श्री सीताराम विहाराधिपति सीतावपुर प्रधान संप्रदायक सहोदर पार्श्वी नायक महासीगे तेमस्पूर्ण गुणसमु महापिंग महलियट ये संदर्भांगेदी बुद्ध पूजा में पितृमार्ग करना इन नाटकों अपने अनुमान हमारे यहाँ से करवाने सुबह धर्मदिशा में पितृमार्ग करना अगला हमारे अपने नायक हमारे यहाँ से के वयस करना दानी पिंडना बेटा सिला ये महासंघरात्रि उत्तर वारी महासंघरात्रि व्यारस्त महासंघरात्रि वगेम धार्मिक स्वभाव पुनर्गण साहित्य इवगेम व्यारस्त धर्मबहुल साहित्य धर्मबहुल साहित्य दामपासी आधारी मंडली अंदर पुनर्नाम गंबासी भद्रकेश यदूम दायक दायक सह पादुकापे व्यारस्तानि दायक हृदयागेम सहभागित्वे संबंधावे सहयोगी मत विपिक विधान मोदिचिरंट अवश्य मूलिक सेवु वार्ता संपूर्ण करेंगे एवं वैसे अपने नाम नाम से विवाद विकामासी के अहुदी यमसदान परिक्रिया के मार्ग प्रदान करने हैं उदाहरण से अहुदु ऐतमा आयुध देवता विकामत परात प्रदेश का राष्ट्र महा शासनिक मेहमान की करना उदाहरण से तेलसे पेर अपवर्ति वदाला उदाहरण से विकामाला एवं अपने नायक पिंडलुंड वो सतुवेंद्र पुराण को बिना दस पिंडल प्रदान करना अगर अपे पिंडु वर्षदा महासंघरात्रि प्रधान हमारे वासियों का प्रधान सिनेमा प्रधान सेला हालेला विपिना निशामी कड़े जोड़ी आराम करने बड़ा प्रोग्राम बिगनाम से भी कंपाती दाय पिंडुंड सिंपल करने इवेंटे व्यारस्ताने सियलु अडुबाडु पिशाच करना सेवान से बिल्म इकाडेरु संविधानी विभिन्न पौधों से अपने व्यारस्ताने पिला निवासियों एडवासी करना में यहाँ पर हासिला सामंत अभी जिधर व्यारस्ताने एडवासी करना अभिलाष पास से काटे जोड़ संबंध बिना कभी पराती प्रदेशी जातिवाद सामाजिक सेवावान इदामत होती सिविल रहने उपयोगी नागेम सहयोगी बड़ा प्रोत्साहन व्यारस्ताने सीर काटे तो मेरे रुपए इदामत होती संबंधित काटे जोड़ अनिवार्य कोई वाले सहंग यदि कोटे आती सीर देवल मेरे रुपए संपूर्ण करने की बिना ये सदा दायक स्वभाव उन्हें सभी के धर्म बहुत सभी के अतुल
ප්‍රතිනාම තාමෝදි ඒ සෑම කටයුත්තකම කැපවිලා කටයුතු කරනවා කියන කාරණය පොත වේදිකව සිහිපත් කරන්න ඕන. ඒ වගේම නායක හාමුදුරුවෝ වහන්සේගේ අපවත්වයේ සිටින ප්‍රාණ අපේ ප්‍රාදේශීය මහා සංඝරත්නය අපේ සමයකට මේ කටයුතු වලට සහයෝගයෙන් කටයුතු කරනවා කියන කාරණය සිහිපත් කරන්න ඕන. ප්‍රාදේශීය මහා සංඝරත්නය අතර අපේ සහෝදර පිරියන්නේ දේවානන්ද වහන්සේ ඒ වගේම පාලක අපේ ශාස්ත්‍රාංශ වන්දනේ වූ ලේකාධිකාරී හේමාවසාරණ වහන්සේ අපේ කුඩාවල භවනා බෞද්ධ ස්ථානාධිපති පුරුෂෝත්තම වහන්සේ අපේ මහා සංඝරත්නය වරින් වර ඇවිල්ලා මේ කටයුතු අපි සහයෝගය දක්වමින් අවවාදන් ශාසනා කරමින් කටයුතු කරන්න දෙන මේ පිළිබඳව පිළිදීමේ උත්සව සිහිපත් කරමින් කාල වේලාව විනායක සාමි කටයුතු ආරම්භ බලාපොරොත්තු වෙන්නේ අද මේ දානමය පිළිතුරු සඳහා මේ අවස්ථාව සඳහා වැඩම සිටිනවා කොට්ටේසි කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ පොදු මරණායක පදවිය ඔබ අවදාන බණ්ඩාරගම ජාතික පාසලේ විශාල විදුහල්පති ඉන්දියානු ශ්‍රී මහාචේත්‍යාරාම රාමයාතු විහාරකණේ විහාරාධිපති සාරණීය පඬිත් ශාස්ත්‍රපති උපාධ්‍යාය ඉන්දසල වනසාලංකාර විමුලකීර්ති ශ්‍රී සංඝරත්නික මහරුපේ සෝමාලංකාර අරුණාචාර්යස්ථාන ගෞරවයෙන් උතුම් අවස්ථාවේ පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාව සඳහා අපේ කොට්ටේසි කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අරුණායක පදවිය උපවාදාන දේශනානායක පදවිය උපවාදාන මහාචාර්ය ඒ වගේම සංඝ සභාවේ ප්‍රධාන ඒකාධිකාරී අතුරු මහාචාර්ය මහා පඬිත කොටපිටියේ රාහුල අරුණායක හාමුදුරුවෝ වහන්සේගේ අවස්ථාව සඳහා වැඩම සිටිනවා. අරුණායක හාමුදුරුවෝ වහන්සේලා දෙනමගේ වැඩපිළිවෙල අපට මේ ගමේ දායක පිළිතුරක් මහත් ගෞරවයෙන් මෙන්න විලාදී සිහිපත් කරනු ලබන්නේ. එවනම් වැඩමවදාල අපේ අන්නායක මහත්මයාලා දෙපළ ප්‍රධාන කොට මහා සංඝරත්නයම ගෞරවයෙන් යොදු මේ අවස්ථාවේදී පාදාපි වන්දනීය යොදව මහසලා පිළිගනු ලබනවා. නම් කියලා සඳහන් කළ පිළිගන්නේ සෑහෙන විලාවක් ගත වෙනවා. නමුත් ඒ වෙලාවේදී කැලණි දිසාවේ ප්‍රධාන සංඝනායක වස්සාවල සුදුත් විමානාමාධිපති කල්පාල සුබපාල හාමුදුරුවෝ වහන්සේ අපේ සංඝ පරපුරේ දේශකම සහෝදරයන් වහන්සේ මේ අවස්ථාව සඳහා වැඩම සිටිනවා. අපි නව නායක හාමුදුරුවෝ වහන්සේ මේ වෙලාවේදී ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම කොමානම සුදුත් විමානාම විහාරාධිපති අපේ සීනාදී සිල්කෝරේ ප්‍රධාන සංඝනායක කොමානම සුදුත් විමානාමේ ඇතුළු සිව්මහා විහාරාධිපති පාඩුවේ පඤ්ඤාරාමේ නායක හාමුදුරුවෝ වහන්සේලාට ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම දුර බැහැරින්දලා අපි බොහොමත්ම සහෝදරත්වයේ කල්යාණ මිත්‍රත්වයේ අසුරු කරන ආගම ආසේනාවට ඇටියට උඩකරවිට ඉසිපතනාරාමයේ කළුවෝවිල දේවානන්ද ධර්මායතන යන උභය විහාරාධිපති රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක රාජීවී පඬිත කණ්ඩායම සුවේද නායක හාමුදුරුවෝ වහන්සේගේ අවස්ථාව සඳහා වැඩම සිටින බොහොමත් ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම කොළඹ නාගෝරණේ හා නවතපුරේ ප්‍රධාන සංඝනායක දුරන්දර අතිරේක උපාධ්‍යාය තිරුවල පූරාගාම මහා විහාරයේ ඇතුළු විහාරගණේ විහාරාධිපති රාජීවී පඬිත ශාස්ත්‍රීය පදවියේ විමලයාන නායක හාමුදුරුවෝ වහන්සේ මේ අවස්ථාව සඳහා වැඩම සිටින බොහොමත් ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම කොට්ටේසි කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ බෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක කල්යාණ පාලක සභික නුගේගොඩ නාලන්දාරාමයේ ඇතුළු විහාරගණේ විහාරාධිපති ගෞරවාග ඉරියාවල පාලිතපේ නායක හාමුදුරුවෝ වහන්සේ බොහෝ කාලෙක සිට අපි ගුණා කාලේ කරන අපේ බොහෝමත්ම සහෝදරත්වයෙන් ඇසුරු කරමින් කටයුතු කරන ලබනවා. නාසිකාම ගෞරවයුක්ත මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. එවනම් අපේ ප්‍රාදේශීය මහා සංඝරත්නය ඇතුළු නායක හාමුදුරුවෝ වහන්සේලා විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා මහා සංඝරත්නයේ වැඩම සිටිනවා. පිළිගන්නේ නම් සඳහන් කළා සෑහෙන විලාවක් ගත වෙන නිසා වැඩමවදාල සියලුම මහා සංඝරත්නයේ දාමත් ගෞරවයෙන් දීපානන්ද පාදාපි වන්දනීය යුක්තව පිළිගන්න ඕන සෑම දිනම වැඩමවදාල මහා සංඝරත්නයේ පිළිගැනීමක් හැටියට සාදුකාරයක් පවත්වනවා.
මේ වෙලාවේ සිදු කරන ලබන ආයුධ කටයුතු අපේ කරුණාකර මහත්මයාගේ අභිමතයේ පරිදි ඒ කටයුතු සිදු කළ දැන ඉතාමත් ගෞරවයෙන් යුක්තව අපි ආරාධනා කර සිටිනවා. පංචශීල සමාදන් වීම සඳහා සාධනාවයක් පවත්වා පෙරවරක් නමස්කාරය කියනවා.
අනුස්මරණය කරමින් පූජා කරමු පූජාම වේවා කියන පිළිසිතේ ඇතුව එකටම ගාථා කියලා පූජාව සිදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිවිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ කරිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි නිවේදයාමි සම්බුද්ධං විදරාගං මාමුනි නිමන්තයාමි සුගතං ලෝකදිත්තං නරාසනං ධනසාරප්පතිත්තේන දීපේන තමදං සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණවන්දිනා සුගන්ධිනාං ගන්ධේන පූජයාමි තථාගතං පූජේමි බුද්ධං කුසුමේන නේන එනමෙතේන ලබාමි මුක්තං උපං විලායාති යතා ඉදං මේ කායෝ තථායාති විනාශ භාවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මේතං භගවා පටිගන්හාතු මුච්චමං අදිවාසේතුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුච්චමං අදිවාසේතුනෝ බන්තේ ව්‍යංජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුච්චමං අදිවාසේතුනෝ බන්තේ පච්චකං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුච්චමං අදිවාසේතුනෝ බන්තේ රසවන්තං පලාපලං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුච්චමං නාගවල්ලේ දලෝපේතං තුන්න භෝග සමායුතං තාංගෝලං පටිගන්හාතු සතං භෝජේ විදං දිනෝ අදිවාසේතුනෝ බන්තේ සබ්බං සද්ධාය මූලිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුච්චමං කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අජ්ජයං කමමේ භන්දේ ඕරෙවඤ්ඤ තථාගත ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා
ඉමේනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිපාන භක්තියා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතං සබ්බ දුක්ඛා පමුඤ්ඤතු සාදු 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 Dalam Maha Sang Subhawi Udum Annai Paduri Avatar Bandar Guna Idil Pikir Maha Jetiaramya Ilharganya Jadi Rajki Pandita Sastra Makupe Sobalangkara Dharma Api Annai Guna Swami Ben Mahansi Pemukha paling masalah gauravaniya apne nayak Swami dan Mahasaya itu Gangpada Mahasangratna Avasar Vasnavanta Satravanta Pidodimi Pimatiya Mema Dian Dala Srisudharama Vihārasthāne Dīrgha Kālaya වැඩ සිට විහාරාධිපති ධූරයේ ධර්මින් සිට ප්‍රදේශයේ නායක පදවියක් ධර්මින් සිට වැඩ සිට අපවත් වී වදාළ ගරු කටයුතු දේදුගල කස්සප නායක ස්වාමීන් වහන්සේ අපවත් වීමේ තෙමසක් පිළිම නිමිති කරගෙන සිට වෙන මහා පින්කම් හැටියට මේ පින්කම අපි කවුරු දන්නවා දේදුගල කස්සප ආමුවාගේ ස්වරූපය වහන්සේ තුළ පැවතිච්ච ආරෝහ පරිණාම සම්පත්තිය වහන්සේ වැඩ කළ ආකාරය කටයුතු කළ ආකාරය පිළිබඳව මම දිගට කරුණු කාරණා කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙසේ නමුත් දේදුගල පස්සපතාවෝ දීර්ඝ කාලයක් මේ විහාරස්ථානයේ විහාරාධිපති ධූරයේ ධර්මී මේ විහාරස්ථානය ආරක්ෂා කරගැනීම කටයුතු කළා. කිසියම් භාවුරන් වහන්සේ නම විහාරස්ථානයේ දීර්ඝ කාලයක් වැඩ ඉන්නකොට ඇතැම් පිටේ දායකයන් නාගයක් නැති වෙන්න පුළුවන්. ආමුරු මේ විහාරස්ථාන පෞද්ගලිකව තමන්ට අයිති නැති බව දැන මේවා සාංගික දේපල බව දැන වහන්සේලා මේ ස්ථාන රකින්නේ පෞද්ගලික දේපල බව. ඒ නිසා දායකයන්ට ඇතැම් පිට සැක ඇති වෙන්නත් පුළුවන්. දායකයන්ගේ දෝෂ දර්ශනයකට ආමුරු ලක් වෙන්න පුළුවන්. ආමුරු කරන්නේ ඒක ආමුරුගේ වගකීම. යම් කිසි ස්ථානයක් තමන්ගේ භාරයට පත් වුණාම ඒ ස්ථානයේ වෙනුවෙන් තමන් කරන සේවයක් හැටියට ඒ ස්ථානයේ රැකබලා ගන්න එක වැඩකටු බලන එක මිදුළු අතුපතු ගාගෙන ඒ කටයුතු කරන එක ඒක ආමුරුගේ වගකීම. ඉතින් ඇතැම් විට පන්සල් වල ඒ අවස්ථාවල අපි දැකලා තියෙනවා සමහර දායකයෝ ආමුරුත් අතර ගැටලු තියෙන අවස්ථාවක් පවතිනවා. නමුත් ඒ ආමුරු කාලයක් ජීවත් වෙලා අපවත් වුණාම දැනෙනවා ඒ ආමුරුගේ වටිනාකම. ඔච්චර වටිනා සේවයක් උන්වහන්සේ ජීවත් වෙලා ඉඳී කළාද කියලා. ඒ වගේ කස්සප ආමුරුන්ගේ තිබිච්ච විශේෂතා වටිනාකම් අපි කාටද පොඩි හිතා ගන්නට පුළුවන් මේ අවස්ථාව වෙන විට. උන්වහන්සේ විසින් මම හිතන්නේ කරපු හොඳම
සේවාවන් අතරේ පාසල රැකගෙන කටයුතු කළා වගේම උන්වහන්සේගේ සහෝදර භික්ෂුන් වහන්සේ පැවිදි සහෝදර භික්ෂුන් වහන්සේ සහ සකලකාරකේ පාපු ඔබ සමීපව තියාගෙන කටයුතු කිරීම උන්වහන්සේ කරපු ලොකුම සේවාව හැටියට මම දැන් දකිනවා. ඒ පාපු එතෙන්ට තමන්ගේ සංඝ පරම්පරාවේ හාමුදුරුවෝ ගණන් ගන්න නැතුව එතෙන්ට විහාරාධිපතිකම් ලැබුණාම තමන්ගේ සහෝදර භික්ෂුන් වහන්සේලා ගණන් ගන්න නැතුව කටයුතු කරනවා. එතෙන්ට උන්වහන්සේලා අපවත් වුණාම ඒ ස්ථාන ආරාධිකත්වයට පත් වෙනවා. සමහරවිට ගෝලියෝ නැහැ, පරිප්‍රේක්ෂණය වහන්සේලා නැහැ. ඒ ස්ථාන අනාථ භාවයට පත් වෙනවා. දේවිගල කස්සප හාමුදුරුවෝ කරපු ලොකුම සේවය තමයි තමන්ගේ සහෝදර භික්ෂුන් වහන්සේලා ඕම සමීපව ඇසුරු නිසුරු කරමින් වහන්සේලාට නායකත්වයක් දුන්නා. විශේෂයෙන්ම පාදුක්ක ශ්‍රී මහා විහාරාධිපති ඒ ලංකාවේ බෙලන්නාවේ විමල හාමුදුරුවෝ වහන්සේ බොහොම ඉහළින් පිළිගත්තා. වහන්සේ බාල සහෝදර භික්ෂුන් වහන්සේ වහන්සේගේ සැලකුවේ වැඩිමහල් හාමුදුරුවෝ කෙනෙක් වා. ලොකු ගෞරවයකින් හිටියා. ලොකු විශ්වාසයකින් හිටියා. අපේ පන්සලේ පුරස්ථානය පාදුක්ක ශ්‍රී මහා විහාරයේ හිතාගෙන කටයුතු කළා. ඒ නිසා වහන්සේගේ වටිනා ඒ සිතෙවිලි ඒ කර්තව්‍ය නිසා වහන්සේ අපතුනේ පස්සේ අද මේ විහාරස්ථානයේ වහන්සේ වැඩිමකට වඩා හොඳින් අද සකස් වෙලා තියෙනවා. නිසා මේ දායකව කුට්ටක් වෙනවා. දැන් මේ ස්ථානයේ භාගයෙන් තියෙනවා ආධිපත්‍යයට පත් වෙලා තියෙනවා අපේ වෙරළාගේ විමල පාදුක්ක ශ්‍රී මහා විහාරස්ථානය කියන්නේ මේ ප්‍රදේශයේ දිනිතාම වටිනා සම්භාවනීය පැරණි තැන. අපේ කෝට්ටේ සංඝ සභාවට අයිති තැන. කෝට්ටේ සංඝ සභාවේ බෙන්තර ශ්‍රී මහා විහාර පාර්ශ්වයටයි අපේ තිනියාවල නායක හාමුදුරුවන්ගේ තමයි උන්වහන්සේ තමයි දැන් මේ පාර්ශ්වයට දානවා. උන්වහන්සේගේ පාර්ශ්වයටයි විහාරස්ථානය. එතකොට මේ ඒ පාදුක්ක ශ්‍රී මහා විහාරස්ථානයේ පිළිබඳව මම අපේ කියන්න මේ පළාතේ ජනතාව. ඒ ස්ථානයේ කොයිතරම් පිළිවෙලට පිළිසිදු ප්‍රමාණිකව පවත්වාගෙන යනවාද කියන එක මේ ප්‍රදේශයේ ගමන සංග්‍රහයක් දායකතාවෝ ගන්නවා. ඒ නිසා අපේ දේවිගල කස්සප හාමුදුරුවෝ වහන්සේ කරපු වටිනාම කාර්යය වහන්සේගේ ඇලෑමෙන් පස්සේ මේ ස්ථානය අපේ වේරණාවේ විමල හාමුදුරුවන් වෙත පැවරෙන විදිහට කටයුතු කිරීම. ඒ නිසා අද අපිට වේරණා තා කෙටි කාලයක් ඇතුළත මේ පන්සල ලොකු කලයේ ගිලා තියෙනවා. පන්සල බොහොම ලස්සනට පිළිවෙලට සකස් වෙලා තියෙනවා. අනුපාඩු සකස් වෙලා තියෙනවා. එන ඕනෑම කෙනෙකුට හිත නිවෙන හොඳ පරිසරයක් ගොඩ නැගිලා තියෙනවා. කොච්චර වටිනාද? මේ මොනවද උනත් වැඩක් නැහැ. පන්සලේ ආවිත හාමුදුරුවෝ කෙනෙක් නැත්තම් හරියට දායකව නැත්තම් දැන් මේ දෙපැත්තත් හැදිලා තියෙනවා. පන්සලේ හාමුදුරුවෝ වැඩි වුණා. දායකව මට දැකෙන්න පුළුවන් විදිහට. මීට පෙර අපි ආවම නොදැකපු විදිහට දායකව මේ කෙටි කාලයේ තුල යම්කිසි හැදියාවකට මම කියන්නේ කලින් හැදියාව ගිහින් කියලා. නමුත් විශේෂ පිළිවෙලක් අපි ගන්නවා. පන්සල ආන්දරට විතරක් නෙවෙයි පන්සලේ භාගකීමුකී දායකවන්ට ලොකුවක් කීමක් තියෙනවා. දායකව පන්සල මුල් කරගෙන දේද බින්ද වෙනවා නම් පන්සල මුල් කරගෙන මේ තනතුරු වලට ප්‍රකාරනවා නම් පන්සලේ හාමුදුරුවන්ට විරුද්ධව ගමේ පැනතැන කී යනවා නම් ගමේ ප්‍රශ්න වලට හාමුදුරුවෝ බැලිහත් කර ගන්නවා නම් මේ ඔක්කොම අවුල් වෙනවා. මේ ඔක්කොම අවුල් වෙනවා. නමුත් අපි දන්නවා අපේ විමල ආත්මයේ අනකත්වයට දෙන්නේ. පන්සල වලට රැගෙනවා. ආගුරුගේ වගකීම හරියට කරනවා. දායකයෙකුට හොදලා. දායක
දායකව ටික හොඳට හදනවා. අපි දැක්ක එනකොට මේ විශේෂයි. ඒ නිසා අපි බොහොම සන්තෝෂ වෙනවා අද මේ පන්සලට විශේෂ ආලෝකයක් උදා වෙලා තියෙනවා. මේකට අපේ දේවවල ලක්ෂ මහානුවරු දායකත්වයක් ලබා දීලා තියෙන නිසා උන්වහන්සේට පිළිදෙන්න ඕනේ. දැන් අලුත් කාලයක් ලැබිලා තියෙනවා. අලුත් යුගයකට මේ පන්සල එළඹිලා තියෙනවා. අපි දකිනවා යම් ස්ථානවල ආලෝක අපවත් වුණාම ඇතැම් විට ඒවා ඉන්න භික්ෂුන් වහන්සේලා අතර ගැටලු තියෙනවා. ඇතැම් විට දායකයෝ අතර ගැටලු තියෙනවා. පන්සල් අනාථ වෙනවා. සමහර පන්සල් වල ඉන්න හාමුදුරු නැහැ. වැඩ කරන්නේ සුසු නැහැ. දැන් ඊයේ මාව හම්බෙලා ආපු දෙමන් කිව්වා ප්‍රධාන පන්සල් දෙකක්. ඒ දෙකේම වැඩි හාමුදුරු නැහැ. කොසම්පලා නැති සාමාන්‍ය වෙනවා ප්‍රධාන පන්සල් දෙකේ ඉන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් මහන්සියගේ අනාගතය අඳුර වෙනවා පන්සල් දෙකක් අඳුර වෙනවා. දායකයෙක්ගේ වැටි කරගන්න බැලුවම විවිධ ගැටලු මතුවෙනවා. ඒ නිසා පන්සලක නායකත්වයේ ගන්න හොඳ වටිනා ආගමික කෙනෙක් වැඩ ඉන්නවා කියලා කියන්නේ ඒ පන්සලට පමණක් නෙවෙයි ගමනට පමණක් නෙවෙයි පලාතටම මහත් වූ ආලෝකයක් වටිනා වාසනාවක් කියලා කල්පනා කරනවා. ඉතින් ඒ නිසා අපේ දෙරණාවේ හාමුදුරුවෝ මේ ස්ථානයේ පත්වීම පිළිබඳව අපි උන්වහන්සේට සුබපතනවා. ඒ විතරකුත් නෙවෙයි මේ ස්ථානයේ පැවතිච්ච නායක පදවිය ඒ සීතාවරපුර ප්‍රධාන සංඝනායක පදවිය මේ වන විට අපේ සංඝ සභාවේ සම්මාසපත් වෙන්නේ ඒ අපේ දෙරණාවේ විමල හාමුදුරුවන්ට පත් කරනවා. ඉතින් උන්වහන්සේ පිළිබඳව මම ඊට වඩා කියන්නේ නැහැ. වටිනා කර්තව්‍යයක් කරන්නේ අපවත් පිළිවදාල අපේ දේදුගල කස්සප හාමුදුරුවෝ පිළිබඳව ඉතින් උන්වහන්සේගේ වටිනාකම සලකා ගැනීම අපිට උදව් කළ මහා සංඝරත්නයට අපි පුදුමල වේදී වීර්යී කියන හැඟීමෙන් අද මේ දහවල් දානමේ පින්කම සූදානම් කරගෙන ඉන්නවා. මේ ශාලාව අලි ලක්ෂණ පිළිවෙලලා කියනවා. ශාලාව පුරා හාමුදුරුවෝ වැඩ ඉන්නවා. දායකයෝ බිම ඉන්නවා වාඩි වෙලා දානීය පිළිවෙල කරලා මේ සුවඳ ඕන පිළිවෙලට සකස්ලා කියනවා. දානීය පින්කමක් සිදු වෙන විට මේ දෙපාර්ශ්වයේම සහයෝගය අවශ්‍යයි. ධර්මයේ ක්‍රමයේ දායකෝ චමත්තා දානි බබ්බා පටිඝාව කෝච මත්තා දානවා. දන් දෙනකොට දායකයන්ට තියෙන සීමාවල ඉඳගෙන දායකයෝ දාවෙන්නේ. හාමුදුරුවෝ දන් පිළිගන්නකොට හාමුදුරුවෝගේ සීමාවල ඉඳගෙන දන් පිළිගන්නවා. මේක දෙක මොකක්ද? දායකයන්ට තියෙනවා ලොකු වගකීමක්. ඒ වගකීම තමයි බෞද්ධයෝ විඳනවා අපිට ඉන්න වටිනා වස්තුව දුරුවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ සහ මහා සංඝරත්නය. ඒ නිසා ආර්ය මහා සංඝරත්නයේ ඉදිරිපත් කරගෙන අපි දානයක් දෙනකොට අපි සියල්ලෝම අපි බොහොම යටම මට්ටමේ ඉන්න පිරිසක් කියලා කල්පනා. බුදුහාමුදුරුවෝ ඉතාලි ආර්ය මහා සංඝරත්නයේ ඉහළයි ධර්මයේ ඉහළයි කියලා ඉතාලෙන් අපි පුරුදු ජීවිත ගත කරන පිරිසක් කියලා කටයුතුට සම්බන්ධ වෙනවා. ඒ නිසා වාඩි වෙන බැරි කෙනෙක් යම් ආසනයක ඉන්නවෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් අපහසුයෙන් හරි දිව වාඩි වෙලා මේ අත්දැකීමේ පුදුරුවන් තියෙන ගෞරවයේ පෙරදරි කරනවා. අද බලන්න මේ පිළිවෙල කර දාන වස්තුවේ ඉහළම කොටස බුදුහාමුදුරන්ට පූජා කරනවා. බුදුහාමුදුරන්ට දානේ පූජා කරනකොට අපිට පුළුවන් උපරිම විදියට ගෞරවයෙන් අපි වැඩි කරනවා. බුදුහාමුදුරන්ට ආහාර පූජා කිරීම මේ දැන් මාස්කාරක කියන සමහර අපිට මේ සමාජ මාධ්‍ය වලින් රූපවාහිනී වලින් කියන සමහර බණකාරයෝ තමයි හාමුදුරුවෝ දෙන්නා මොකටද බුදුහාමුදුරන්ට පූජා මොකටද බුදුහාමුදුරන්ට බුදුහාමුදුරුවෝ වළඳනවා කියන ඔය අතුරේ ප්‍රශ්න අහනවා. අපේ බෞද්ධයෝ අපේ කවුරු දන්නවා බුදුහාමුදුරුවෝ වළඳන්නේ නැති බව. මේ පිළිගන්න දානේ වළඳන්නේ නැති බව අපි දන්නවා. නමුත්
ඒක නෙවෙයි අපි මේ කරන්නේ. අපි බෞද්ධ හැටියට ජීවමාන බුදුහාමුදුරුවෝ අපි ඉස්සරහට ගන්නවා. ජීවමාන බුදුහාමුදුරුවෝ තමයි මේ වැඩේ මේ දායකයෝ මේ දුරු පිළිමේ. බුදුහාමුදුරුවෝ පිළිබඳ අපේ උපරිම විශ්වාසය ගෞරවය විතර කරනවා. ජීවමාන බුදුහාමුදුරන්ට අපි යම් සැලකිල්ලක් කළා නම් බුදුහාමුදුරුවෝ ජීවමාන වැඩි ඉන්න කාලේ යම් සැලකිල්ලක් කළා නම් ඒ සැලකිල්ල අපි එහෙම කරනවා. ඒකද කරන්නේ. බුදුහාමුදුරුවෝ පිළිබඳ විශ්වාසය අපි පහවුරු කරනවා මා හදවතේ තියෙන ගෞරවය බව. දැන් බුදුහාමුදුරුවෝ පිළිගන්න පාද දැන් දානමාදාන විද්‍යාඥය අවශ්‍ය නැහැ කියලා හැමීම ආපු ගමන්ම ඇත්ත වශයෙන්ම අපි භාගයක්ම බුදුහාමුදුරන්ගේ වටිනාකම අඩු කරගන්නවා. ජීවමාන නැහැ. අපි අපේ හදවතේ බුදුහාමුදුරන්ගේ ජීවමාන කරනවා. ජීවමාන කරන නිසා තමයි අපි මේ විදිහට බුදු පූජාව කරන්නේ. බුදුහාමුදුරුවෝ වැඩ හිටියා නම් අපි යන්නේ නිකන් නෙවෙයි මල්කාරකට. ඒක ඉතියා මෙසිරිකා ලොකු මාල් කිනියාගෙන දැන් අද වුණත් වැදගත් අය හම් වෙනකොට එහෙම යන්නේ. බුදුහාමුදුරුවෝ අපේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ යාළුවා අපි මේපයි යන්නේ. බුදුහාමුදුරුවෝ වෙනුවෙන් අපේ ඉහළම ගෞරවයේ පිරිනමන්න බල කියනවා. සුවඳ කියනවා. ඊළඟට ආහාර කුලේ කරන අනිත් දේවල් බුදුහාමුදුරුවෝ වැඩ හිටියාට අපි පහනක් පාදු කරනවා. ආලෝකයක් සපයන. ඒව තමයි මේ කරන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ජීවමාන කරන්නත් තමයි ජීවමාන බුදුහාමුදුරුවෝ අපේ හදවතේ වැඩ ඉන්න ඕනේ. නැත්නම් උන්වහන්සේගේ ධර්මය ජීවමාන දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්නවා කියන හැඟීම ඇතුව බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා නම් මෙතන බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැනට එන්නේ කොහොමද කියන හිතාගෙන තමයි අපි මේ පූජාව සකස් කරන පූජා කරන්නේ. ඒ ගෞරවය කරනවා. ඒ විතරක් නෙවෙයි. ජීවමානයි ධර්මයේ කියලා හිතලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අදටත් අපිට මොකද තියෙනවා? ඒ උතුම් සත්‍ය ධර්මය අදටත් ගැලපෙනවා. ඒ නිසා ජීවමාන බුදුහාමුදුරුවෝ ජීවමාන ධර්මය අපිට තියෙනවා කියන හැඟීම මේ වෙලාවේ කරගන්න. ඒ විතර බුද්ධනේ අපි ඇති කරගන්නවා. බුදුහාමුදුරුවෝ දේශනා කළ මාර්ගය අනුගමනය කළා. ඒ බව යන ආර්ය මහා සංඝ කියන පිරිස එදා ඉඳලා අද දක්වා මේ ශාසනය වැඩ ඉන්නවා. අඛණ්ඩව වැඩ ඉන්නවා. දැන් මේ අතරේ දෙන්නේ නැති වුණාට මම පැවිදි වුණේ මගේ ගුරුහාමුදුරන්ගේ. ගුරුහාමුදුරුවෝ පැවිදි වුණේ ගුරුහාමුදුරන්ගේ ගුරුහාමුදුරන්ගේ. ඕමම ගිහලා ලංකාවේ මේ ගුරුහාමුදුරන්ට යනවා මගේ මේ සිවුරයි. ඊළඟට ඉන්නේ ආටියා ගුරුහාමුදුරන්ට. ඒ නිසා අපි මේ උඩින් කඩාපාත් වෙච්ච පිටුසුත් නෙවෙයි, නිකම්ම හදාගත්තු සම්ප්‍රදායකුත් නෙවෙයි. මේවා අපි බොහොම දීර්ඝ කාලයක් පුරාවට බෞද්ධයන් විසින් රැකගෙන ආරක්ෂා කරගෙන මේ බුදු පූජාව තියෙන එක සාංගික දාන දෙන එක මහා සංඝරත්නයේ සලකන එක පන්සල් හදන එක යම් කිසි සංස්කෘතියක් හැටියට ගොඩනගාගෙන අපි දීර්ඝ කාලයක් පුරාවට මාර්ගයන් දැන් අපිට පේනවා මේ නූතන සමාජයේ රැකගෙන ඕම හැදුවට ලක් වෙනවා. දැන් සිවුරදාගත්ත අය පවා මේ හැදුවට ලක් කරනවා. අපිට දේශපාලනයෙන් නැත්නම් වගකීම් දැක්කේ පාසෙල් මුත්තේ වගකීම් වෙන්නේ නැහැ කියන එක අපිට දැන් පේනවා. ඒ නිසා අපි හොඳට කල්පනා කරලා බෞද්ධයෝ හැටියට විශේෂයෙන් මේ ගම් දනවල ඉන්න බෞද්ධයෝ හැටියට පන්සලත් එක්ක ආමුලොත් එක්ක සාමි සම්පන්නව පන්සලේ කටයුතු වගේ ගමේ කටයුතු බෞද්ධකම බෞද්ධ සංස්කෘතියත් අපි රැකගන්නට අදිස්ථාන කරලා ඉතින් අද මේ පන්සලේ සිද්ධ කරේ එබඳු වටිනා සිද්ධ කරන්නේ එබඳු වටිනා මහා පින්කමක් අපේ මහානුවර සිහිපත් කරගෙනයි අපි මේ පින්කම සිද්ධ කරන්නේ. චාරිත්‍ර ඕම පිළිවෙලට මේ පින්කම සිද්ධ කරනවා කියලා කවුරු සතුටු වෙන්නේ. මේ සතුටු වෙලා අප මේ පිළිවෙලට දාන වස්තුව පරිස්කාර සහිතව ආර්ය මහා සතරත්වයේ විශේෂයි සාමූහික වශයෙන් පූජා කරනවා. පූජා වේවා. මේ ජනිත සියලු කුසල් නොසසුන් සුරකින සියලු දෙවියෝ විශේෂයෙන් මේ විහාරස්ථානය සුරකින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය විහාරස්ථානයට ධර්ම මහා සංඝරත්නයට දායක කාර්යකාරීන්ට ලබා දෙන සේක්වා කියලා සාදු කියලා දෙවියන්ට කියනවා. විශේෂයෙන්ම මේ තුන් මාසයකට උඩදී අපවාදී වදාළ ධර්මපති දේවදත්ත කස්සප රාජ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ
මේ පරපුරේ වැඩ සිටපුවත් වී වදාළ ගරුතර මහා සංඝරත්නයට අපනමින් අභාවයෙන් ප්‍රාප්තිය ඥාතිත්‍රාදීට මේ විහාරස්ථානයේ කටයුතු කරමින් සිට අභාවයෙන් ප්‍රාප්තිය දායක කාර්යපාදීන්ටත් මේ පිළිබෙනේ උතුම් අභා මහනුවන්තුවත් වේවා. දෙවියන්ට අපවත් වී වදාළ ගරුතර මහා සංඝරත්නයට අපගේ ඥාති මිත්‍රාදීන්ටත් අපිට සියලු කෙලෙසුන් නැති කිරීමෙන් ලබන උතුම් මහාමහිමන්ත ලැබේවා කියලා මේ වාක්‍ය කියලා දානේ සාමීතව පූජා කරන්න ඕනේ. ඉමං වික්ඛාන් සපරික්ඛාරං වික්ඛු සංඝස්ස ඉමං වික්ඛාන් සපරික්ඛාරං වික්ඛු සංඝස්ස දේම ඉමං වික්ඛාන් සපරික්ඛාරං වික්ඛු සංඝස්ස දේම Jitang patitan tuihang Amijatu Purentu Cittu Sangkapadanggo Paner Rogya Sampati Sampati Mevaca Ato Nibbana Sampati Sami Samrama Loka Divankara Diloka Dilaka Dilakananda Diloka Amamene Buddhiyanam Mante Vedapadampada Suisuddha Buddha Puja Patna Ikiri Pramita Punya Sera Buddha Karya Pujya Mahasangaratne Videvi Namante Dunavune Sapariskara Sankata Kinavijjanta Karatavu Anisanga Guna Dharmaya Tumo Pradamadu Maharapsa Vinyukta Shri Vishwanamakadana Shri Vijanati Ramata Deva Ganaya Vijingamodam Labevayate Pingamodam Devyangi Devatanu Bhavena Vimat Buddhale Ratnatrayanu Bhavene Sadhantu Namoyata Mekavin Mannavu Sakalanta Raya Sarva Patramaya Kirtanu Ganadulayan Dove Udayeva Tavadna Purani Dandadharmayam Nita Janadapradiyate Apmati Madad Adipuja Devivaksamanamayamai Panam Devadana Praveniyata Siyalumadinatam Mepimpi Tatpaye Medamudinatam Mepimpi Tamitam Padam Satharavatanaturani Veditayone Dedayone Adurani Bhayaikiyanada Sriyaparvatpati Dukkha Kanugamenoda Gapem Utum Gautum Yatkao Yadurma Rajike Tavatimtayame Dutte Nimmana Radya Paranimita Samatti Samkyata Sadhero Pyanni Pide Ivamene Mananayana Pinavana Tana Tana Vimena Apamene Manala Diva Sura Sundarim Pirivara Diva Dirim Pina Pina Diva Nepatandana Vatme Manutta Loke Upangale Akkate Vinam Satya Brahmanade Utum Utumāyākāra Rātta Kodayam Nīva Jyodhya Jātila Dhanamendaka Pūrna Vardhanamikāro Pālyādi Amitavāge Mahādhanadharvantare Mātru Dhanasampalla Devendra Itre Tve Upannevinam Visākā Chandra Padmā Tumana Sujātā Pujamātā Yatodara Ādi Devi Varundare
දුර්ලභ පදාරණාවු සකල ලෝකේ කල්යාණ මිත්‍ර මෛත්‍රිය අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ කුමාරේ විසින් වාසනාවෙන් සතුන් නටනාතනා රෝඩ වෙලෙයිද දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස අතික්ඛමයං චත්තාං දුක්ඛෝපගමගාමිනයං දේශනා කරවදාරණා වූ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගං චතුරාර්ය සත්‍ය ප්‍රකාශනමේ ධර්ම ශ්‍රවණය කරන ලැබීමෙන් සෝවාන් සබුදාගාමී අනාගාමී අරියත්තම සතරමහා සියලු නිමාර්මානි වාසම්බල් බාවිනේමද මේද ජනකරුල් යපාදීවදාල සීතාවක පුදාන සම්ප්‍රදායක දේදුල කාශ්‍රමා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන සියලු දෙනා වහන්සේ අත්ථිනාකාරයෙන් නම් මේවලෝගේ ඕපියන් ආදී කොටදී සියලු දෙනා වහන්සේට තමා නිවන් සම්පත්තිය මේ සංඝ දර්ශනාමේ ආපිත ඒ වේවා වාසනාවේ වාසිතා සාගර ජීවක පින්නම් රම්විය प्रधान लेखाधिकारी अनुनायक धुरंधर अग्रमहा पंडित ज्येष्ठ महाचार्य गौरवनीय कोटपिटिये राहुल अनुनायक स्वामी वහන්සේ ඒ වගේම අප කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ अनुनायक धुरंधर ශාස්ත්‍රපති ආදිත්‍ය පඬිත අතිගෞරවනීය විශ්‍රාමරත් විද්වාල්පති මගුරුපේ සෝමාලංකාර නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන වැඩම කරවදාළ ත්‍රිනිකායික පරම පූජනීය වන්දනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත ගුණ සම්පන්න දායක පින්තුනි ඊයේ රාත්‍රියේ අපි අනුනායකව හොඳට බණ කියන්නේ පැය දෙකක් විතර. දැන් වැල්දීමට මැදෙන් අපේ අනිත් අනුනායක හාමුදුරුවෝ සියලු කර්ම කාරණා අන්තර්ග්‍රහණය කළා. මේ පන්සලේ පිළිබඳව ශ්‍රී මහා විහාරය පිළිබඳව අපවත් වෙච්ච දේදුල කාශ්‍යප හාමුදුරුවෝ පිළිබඳව ඒ වගේම අපේ ගරංකාවේ විමල නායක හාමුදුරුවෝ පිළිබඳව ඔක්කොම කාරණා කිසිම අඩුවක් පාඩුවක් නැතුව ඉතා මැනවින් හොඳට ලස්සන ක්‍රමානුකූලව ගල්පලා දේශනා කරලා දාලා දැන් කවුරුත් බණ අහන වෙලාවක් නෙවෙයි මේ මෙතනින් දුර වෙන්නේ බලාගෙන ඉන්නේ හැමෝම සයිතාම කෙටියෙන් කල්පනා කරගන්න. ගිහි භූතසු උපකාරානි පුඤ්ඤානි පබ්බති සතු උපකාරානි පුඤ්ඤානි දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. ගිහි කුණත් පින් අවශ්‍ය කරනවා, පැවිද්දේ කුණත් පින් අවශ්‍ය කරනවා, දෙවියෙක් කුණත් පින් අවශ්‍ය කරනවා, තිරිසංගත සත්වයේ කුණත් පින් අවශ්‍ය කරනවා. ගිහියන් අතර, පැවිද්දන් අතර, දෙවියන් අතර, තිරිසංගත සත්වයන් අතර එකසේ එකට ක්‍රියාත්මක වෙන එකම බල ශක්තිය, එකම බලවේගය මේ කුසල අකුසල කියන බලවේගයයි මේ කුසල අකුසල කියන බල ශක්තියයි. අපි දන්නවා මහනුවර දරා මාලිකා අවුරුදු 54ක් දානදාතුන් වහන්සේ වඩම්මපු රාජායතා මිහිගේ වෙනාවේ මුළු ලෝකෙම විද්‍යුත් මාධ්‍ය වලින් ජන මාධ්‍ය වලින් මේ අතාගේ මරණය ප්‍රචාරය කළා. ජයවර්ධන ජනාධිපතිතුමන් ජාති වාස්තුවක් හැටියට මේ අතා නම් කරලා අදාත් ඒ රූපය හද දැකලා ගන්න තියෙනවා. මේ අතා දානදාතුන් වහන්සේගේ කරඬුව පිටේ බැඳ මොහොතේ පටන් කිසි දවසක කම්පා වුණේ නැහැ, ප්‍රකෝපුනේ නැහැ, කලබල කෙරේ නැහැ. ඒ වගේම දානදාතුන් වහන්සේගේ කරඬුව පිටේ බැඳ මොහොතේ පටන් කිසි වෙලාවක අකුලක් කුසලක් අගිරක කපුල තියන්නේ නැහැ. සුභාර පාවාලය දාන පුරාවට තිරිසංගත සත්වේකුණත් ඒ සතාගේ ආදායයට හාමුදුරු 300ක් කරන කළා. තාම ගෞරවනීය ආදායන රාජාස්තියක් ලැබුණා. තිරිසංගත සත්වේකුණත් පින්කේ දෝන
මේ වැඩම කරලා දාලා පින්වත් මහා සංඝරත්නය අතුරින් අපේ අනුනායක හඳුරු දෙනම වැඩම කිරීම ලොකු ශක්තියක් බලයක්. ඒ වගේම 100කින් 1000කින් 10000කින් ලක්ෂකින් නෙවෙයි කෝටියකින්වත් හොයන්න බැරි තරම් හොඳ හාමුදුරු කෙනෙක් අපේ දරංකාවේ විමල හාමුදුරුවෝ. උන්වහන්සේ තාම හොඳට ජාතික වශයෙන් ආගමික වශයෙන් ශාසනික වශයෙන් දායක පිරිතුගේ සියලු අනුපාතකම් සම්පූර්ණ කරගෙන මේ පළාතේ හඳුනාගෙන ජනාන්තරයට පාත්‍ර වෙමින් හැමදෙනාටම වැඩ ගන්න පුළුවන් හොඳ හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ ශ්‍රී මහා විහාරයත් හරිම ලස්සන දිව්‍ය ලෝකයක් වැඩියා අප්‍රමාණ පින්දම් කරනවා. මේ විහාරස්ථානයේ භාගයෙන් 3 මාසයයි විශාල ප්‍රගතියක් දිනුවක් මේ විහාරස්ථානයේ දකින්න ලැබෙනවා. මට නිකන් හිතුණා කියන්නත් හොඳ නෑ. දේදුල හාමුදුරුවෝ කලින් අපවත් වුණා නම් ඊටත් හොඳ ලස්සන පාසල හදනවා කියලා. කියේ නොකියුතු කාරණයක් නෑ. ඇත්තටත් ඒකයි. විමල හාමුදුරුවෝ භාගයන් පස්සේ දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාස වසරෙන් වසරම විහාරස්ථානයේ තව තවත් දිනුවෙන්ටපත් වේ. ඒ සඳහා ශක්තිය බලය හැකියාව ඒ වගේම හොඳ චින්තනයක් හොඳ ලැබීමක් අපේ හාමුදුරන්ට තියෙනවා. ඒක අපේ සංඝ සභාවට ඒ වගේම අපේ විතර පාස්කරත් මහා ශක්තියක් වුණා ක්‍රමෙන් උන්වහන්සේ රටක් වලින් දායක පිරිසක් ඉන්නවා මේ පළාතේ හැම දෙනාගේම සහයෝගයෙන් ඒ වගේම ශ්‍රී මහා විහාරයේ දායකින්ගේ සහයෝගයෙන් තාම ලස්සන වටනා උදා ශ්‍රේෂ්ඨ මහා පින්කම් සිද්ධ කළා. කිසි අඩුවක් පාඩුවක් නැහැ. අපේ ශක්තිය අපේ දායකයෝ අපේ දෙමාපියෝ අපේ නෑදෑයෝ තමයි අපේ දායක පින්තුන්. දායක පින්තුන් තමයි හාමුදුරුවනේ පැවිදි කරපු දවස් ඉඳලාම ඔක්කොම බලා සොයාගන්නේ ආදාහනය දක්වාම මේ දායක පින්තුන් ඒ වගේම හොඳ පිරිසක් සබෝ සන්තෝෂෙන් පින්කම් ඉතාලි සිද්ධ වුණා. මේ ඔක්කොම පින් දෙවියන් ලැබේවා දෙවියෝ අනුමෝදන් වේවා දෙකසුතු වේවා මේ අරුත් අවුරුද්දක් ලැබපු වෙලාවේ හැම දිනාටම සුබ අරුත් අවුරුද්දක් වේවා. දෙවියෝ යෙහෙන් නිදුක් නිරෝගීව රැකදෙත්වා දෙවියෝ අමාමහ නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ප්‍රතිවදාන මගේ පොද කල්යාණ මිත්‍රයන් දේදුල කසරනායක හඳුරු හොඳ පිළිමනාප ආරෝපණා දේහක් තිබිච්ච අපේ අමායක මතක් කළාගේ තා වටිනා හාමුදුරු කෙනෙක් උන්වහන්සේ අසනීප වෙච්ච දවසේ ඉඳලා පුදුම ගෞරවයෙන් ආදරයෙන් සැලකිල්ලක් කළා අපේ විමල හාමුදුරුවේ ගෞරවිකයි නොහිටින්න උන්වහන්සේ විතරක් කලින් අපවත් වෙලා සායි විමල හාමුදුරුවෝ ශිෂ්‍ය පිරිසකුත් ඉන්නවා. ඒ සියලු දෙනා වහන්සේලාගේ ආදාර සත්කාර සම්මාන ගෞරවය පිළිගැනීම මත උන්වහන්සේ ජීවත් වන අපවත් වේදවදාල කස්සප හාමුදුරුවන්ට මේ විහාර පරම්පරාවේ අපවත් වේදවදාල සියලු ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලාට දායක කාර්යකාරීන්ට රටක් වලින් අපේ ගරංකාවේ විමල හාමුදුරුවෝගේ හාමුදුරුවෝ කතාවලා ඉදිරි කරලා මේ පරිලෝකයේ ගුරුදෙමෝපියන්ට මේ දායක පින්වත්න්ට ඔයයන්ගේ නමින් මේ පරිලෝකයේ හඳුනාගන්න සුදුමි උතුම් මහා පින අලුත් අවුරුද්දට විදර්ට ඇවිල්ලා කෑම වේලා කාලයන් මේ පින් බාර ගැනීම ඒ නියතයතෝ යමකින් අඩුපාඩු වාසය කරනවා නම් ඒ සියල්ල සම්පූර්ණ කරගෙන සැපේටපත් වේවා සැපේටපත් වේවා බුදුන් දැක නිවන් දකිත්වා කියලා අයෙන් සාදුකාරය පිළිපදිනමෝදා කරන්න. අපේ ආදරණීය කරුණාවේ දරංකාවේ විමල හාමුදුරන්ට උන්වහන්සේගේ චිත්ත බාරදීන්ට ආදරණීය දායක පින්තුන්ට පින්කම නානාවේ උපකාර කරපු හැම දිනකටම විශේෂම මේ පින්කම ආඩම් කරලා සම්පූර්ණ වෙනුවෙන් අපි අති ගෞරවණීය අනුනායක හාමුදුරුවෝ වහන්සේලා දිනකට උතුම් වූ නිවන් පිණසම මේ මහා පින්කම හේතු වේවා වාසනාව වේවා සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා සඵල වේවා මොඩන සුගම සුවරුත් අවුරුද්දක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන ඉදම්මේ ඥාතිනා හුතු කියන ගාථාව කියලා පැන්වලට පින් අනුමෝදන් කරන්න. අයියේ ගාථාව දෙන්න. යථාවාරිවා පුරා පරිපූර්ණේන්ති සාගරං නේරමේ කෝදින්නං වේදානං පගපදී නමේ ගංගත්තං දාලින්නං ගාතති එවමේ විකෝදින්නං වේදානං පගපදී චිරං ගතිරං කුයං නිප්පනේ සමින්ද තුපුරෙන්තු චිත්ත සංකප්පා මනෝදිරතෝ යථායි චිරං ගතිරං කුයං නිප්පනේ සමින්දතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරතෝ යථා සම්දේනා මහා සංඝරත්නය වැඩම කරගන්න අභිවාදන දේවිත නිජංගතාවචායිනෝ යතාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං ආරෝග්‍ය සම්පත්ති
සම්පatti සංඝ සම්පatti මේක පුනිපාන සම්පatti විනාතේ සමිජ්ජතු භවසපනංගංග කංසප දේවතා සබ්බ බුද්ධාන් භාවේන සබ්බ ධම්මාන් භාවේන සබ්බ සංඝාන් භාවේන